කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ රෝගී ඇඳක වැතිරී සිටින සසෙමි විහංගා 13 හැවිරිදි පුංචි දැරියක්. මාස 8කට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන ඇය දුර්ලභ ජාන විකෘතිතාවක් නිසා ඇතිවන ප්‍රතිශක්තිකරණ ඌනතාවකින් පෙළෙනවා. ඒ හේතුවෙන් මේ පුංචි දැරියට සිදුව ඇත්තේ සිය පාසල් ගමනද අතරමඟ නවතා දැමීමටයි. අවුරුදු 9ක විතර වගේ කාලේ තමයි ඉස්සෙල්ලම මොළයට විෂ බීජයක් ගිහිල්ලා එයාගේ අසනීප පටන් ගත්තේ. ඒක දැනට කියන්නේ ජාන ප්‍රශ්නයක් නිසා තමයි සිද්ධ වෙන්නේ කියලා. සසමිගේ රෝගය සුව කිරීම සඳහා ඇයව ඉන්දියාවේ රෝහලක් වෙත රැගෙන යා යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා. මෙයාගේ ජීවිතයට තර්ජනයක් වෙලා තියෙන දැන් පොටෑසියම් එහෙම අඩු වුණාම හાર્ට් එක නතර වෙන්න පුළුවන්. ඔප්ෂන් එක තමයි බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න. ඒක ලංකාවේ කරන්න බෑ. දැන් වික්‍රම් මැතිව්ස් කියන ඉන්දියාවේ ડોක්ටර් අපිට පොරොන්දු වෙලා තියෙනවා මාසයක් ඇතුළත මෙයා කන්ඩිෂන් එක ඉම්ප්‍රූව් කරගෙන අපි ෆන්ඩ්ස් එකතු කරගත්තොත් කරලා දෙන්න ලෑස්තියි කියලා ඉතින්. සිය රෝගී දියණිය රැකබලා ගැනීමට සිදුවීම නිසා සසමිගේ පියාගේ රැකියාවද මේ වන විට අහිමි වී තිබෙනවා. එවන් වාතාවරණයක් තුළ සැත්කමට අවශ්‍ය මෙතරම් මුදලක් ඔවුන් සොයාගන්නේ කෙසේද? ඉන්දියන් රුපියල් ලක්ෂ 25ක් වැය වෙනවා කියලා කියනවා. මේ මුදල හොයාගන්න එක තමයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ. දුව වෙනුවෙන් උදව් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැවුදියට පින් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූ තනිය මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දුර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. කන කළුවරට අප පිම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදිනම් මේ රැයි